If you're reading this now, odds are I've already left town. A few cities in between the new skyline where I'm looking down. සුබ දවසක් හැමෝටම. ඉතින් මගේ යාළුවෝ හැමෝමව ආදරයෙන් පිළිගන්නවා. අද පපාගේ නිවාඩු දවස. ඉතින් මට හිතුණා අද වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් අද දවසේ අපි මොනවද කරන්න කියලා තමයි වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. මේ මම ලෑස්ති කරන්නේ හෙට උයන්න තියෙන කෑම. ඉතින් මම ඊට ඉස්සෙල්ලා දවසේ රෑ තමයි මේ චිකන් මෙරිනේට් කරලා තියන්න ලෑස්ති කරන්නේ. මොකද මට හෙට දවසේ ගොඩක් වැඩ තියෙනවා. ඒ නිසා මම හෙට කරගන්න මට ලේසි වෙන විදිහට අද මම ගොඩක් දේවල් ලෑස්ති කරලා පැත්තකින් තියලා තියෙනවා. ඉතින් ඔන්න ඊට පස්සේ මම මට අවශ්‍ය කරන සුතුලුණු තක්කාලි අවශ්‍ය කරන දේවල් ටිකක් සුත්ත කරලා සෝදලා කරලා ෆ්‍රිජ් එකේ තමයි මම තියාගන්නේ. ඉතින් මේ මම ලෑස්ති වෙන්නේ චිකන් මීට් බෝල්ස් හදන්න. ඒකටත් පේස්ට් එක හදලා ෆ්‍රිජ් එකෙන් තියනවා කියලා තමයි මේ ලෑස්ති කරන්නේ. මොකද ඇත්තටම මට හෙට කොටාරියක් කාලේ ඉතුරු කරගන්න ලේසි. ඔයාලට වුණත් පුළුවන් ඔයාලගේ වැඩ අධික දවස්වලට ඊට ඉස්සෙල්ලා දවසේ ඒ විදිහට ලෑස්ති කරලා තියන්න. ඉතින් ඔන්න මේ තමයි next day morning. ඉතින් අද උදේම මම බබාට කෑම ලෑස්ති කරනවා ස්කූල් ගෙනියන්න. මොකද වෙනදාට නම් පපා ගෙදර ඉන්න දවසට පපාව කොහොම හරි ගෙදර තියාගන්නවා මොකක් හරි හේතුවකින්. ඉතින් ඒ වුණාට අද යාව ගෙදර තියාගන්න විදිහක් නැහැ අපිට. මොකද එයාට ස්කූල් එකේ ටෙස්ට් එකක් තියෙනවා. ඒ නිසා එයාව ස්කූල් යවන්න මම මේ එයාගේ ටිෆින් එක ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. බබා නම් ස්කූල් යන්නේ කැමැත්තකින් නෙමෙයි අද. මොකද පපා ගෙදර ඉන්න නිසා. ඇත්තටම අද දවසේ එච්චරම රේනි ඩේ එකක් වගේ ටිකක් අලුරයි සීතලයි ඒ වගේ දවසක්. පාළු දවසක් වගේ. ඒ වුණාට අපි ඇත්තටම හරිම ආසයි පපා ගෙදර ඉන්න දවසට වහිනවට. ඉතින් සමහර අය නම් දන්නවා අපි ඉන්නේ ස්කූල් එක ළඟ. ඒ නිසා අපිට විනාඩි 5ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් අපි දෙන්නත් එක්ක චූටි කයියකුත් දාගෙන මෙන්න මේ විදිහට ස්කූල් එකට ගියා. ඉතින් ඔන්න බබාව දාලා එන ගමන් මම මගේ මල් වාසයකට අරලිය මලකුත් අහුලගෙන ඒ වගේම මේ හැමදාම වගේම මෙන්න මේ ගහෙන් මලුත් කඩාගෙනම තමයි මම ගෙදර යන්නේ. ඊට පස්සේ ගෙදර වැඩ ටික මට කරන්න තියෙන මගේ වැඩ ටික ඉවර කරලා අපිට ගෙදරට අවශ්‍ය කරන බඩු ටික ගන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙහි බඩු කොහොමද ගාන. ඇත්තටම ගොඩක් ගාන අඩුයි සමහරක් දේවල්. 1500ක අත මම මේ වීඩියෝ එක ඉතින් කරන්නේ පස්සේ නිසා මම දන්නවා අපි බඩු ගත්තේ මේ ගත්තු හැම බඩුවකටම ගියේ 1500ක් විතර. බලන්නකො මම මොනවද අරන් තියෙන්නේ කියලා. A few empties on the floor and a note on the door of your house. And this silence reminds me of what's left behind me for now. අහන්නකෝ ඔයාලා දන්නවද මායි මගේ බබායි තාම රාමෙන් කාලා නැහැ. ඉතින් අපි ඩිසයිඩ් කළා මේ දිවාලියකට
රාමෙන් කොහොමද කියලා කාලා බලන්න. කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොයි වගේද කියලා. I'm a half mile past where we ran out of gas years ago. So I'm taking my time and I'm gonna drive by it once more. But you'll see there's a new life waiting, and I just don't want this feeling to go. If you're reading this now, please remember the good times we had. Don't forget about the moments we tried, we cried, or we laughed. There's a good chance our paths will eventually meet up somehow. Just know I had good reason to go if you're reading this now. ඉතින් ඔන්න දැන් වෙලාව එකත් පහු වෙලා. ඒ නිසා මම ඉක්මනට තවල් කෑම ලෑස්ති කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඇත්තටම මං ඊයේ හවස මම රෙඩි කරලා තිබිච්ච ඒ දේවල් මම රැට තිබ්බා. එහෙම තියලා මම දැන් ටක් ගාලා චිකන් එකකුයි බත්තුයි තමයි මේ හදන්නේ. At the walls, I keep tripping on old memories, and I try to sing along to the song on this old record machine, but I can't get the words to come out right. I forget this old melody. If you're reading this now, know I'm wondering how things will be. ඉතින් ඇත්තට මේ බත් එක ගැන කිව්වොත් මේ රයිස් එක ඇත්තටම හරිම රසයි. මේකට විශේෂයෙන් සූදුරු දාලා තමයි මේ කෑම එක හදන්නේ. ඉතින් මේ බත් එක හදන හැටි මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. ඇත්තට මේක හරිම රසයි. ඉතින් මම ඔන්න ඔය ටික තමයි දවල් කෑමට හදාගත්තේ. ඉතින් දවල් කෑම එක අපි අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මම මේ හදන්නේ රැට ගන්න අපිට කස්ටර්ඩ් එක හදා ගන්න. මම ඇත්තට මේ පළවෙනි සැරේට තමයි කස්ටර්ඩ් හදන්නේ. දන්නේ නැහැ කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා. එහෙම හිතාගෙන හැදුවේ. ඒ වුණාට ඇත්තටම ඒක හරි ගියා. Odds are I've already left town. A few cities in between the new skyline where I'm looking down. කස්ටර්ඩ් ටික නිවුණාට පස්සේ ෆ්‍රිජ් එකට දැම්මා. ඔන්න ඉතින් ඊට පස්සේ මම මේ ලෑස්ති උනේ ඊයේ හවස මෙරිනේට් කරපු චිකන් ඒ දේවලුත් එක්ක රෑ කෑම එක ලෑස්ති කරගන්න. There's a broken down car parked outside the barn up the road, and a weather vane hanging all crooked from the rain and the snow. I'm a half mile past where we ran out of gas years ago. So I'm taking my time and I'm gonna drive by it once more. But you'll see there's a new life waiting, and I just don't want this feeling to go. If you're reading this now, please remember the good times we had. Don't forget about the moments we tried, we cried, or we laughed. There's a good chance our paths will eventually meet up somehow. Just know I had good reason to go if you're reading this now.
spent too many nights with the lights out, replaying this scene where we share the same space, the same beautiful place in my dreams. And I kick at the walls, I keep tripping on old memories, and I try to sing along to the song on this old record machine, but I can't get the words. And I kick at the walls, I keep tripping on old memories, and I try to sing along to the song on this old record machine, but I can't get the words to come out right. I forget this whole melody. If you ඉතින් ඔන්න මෙන්න මේ විදිහට තමයි රෑකෑම එක පිළියෙල උනේ. ඉතින් මට තව දෙයක් කියන්න ඕනේ. ඇත්තට මේ වීඩියෝ එකට විතරක් නෙමෙයි මේ විදිහට කරන්නේ. මං හරිම කැමතියි මං උයන හැම කෑමක්ම හරිම ලස්සනට පිළිගන්වන්න. ඉතින් අපි හැමෝටම පුළුවන් අපි උයන එක දෙයක් වුණත් ඒක ලස්සනට පිළිවෙලට පිළිගන්වන්න. ඉතින් ඔන්න මගේ වටලප්පන් එකත් අපි කෑම කාලා අන්තිමට අපි ඒකෙත් රස බැලුවා. ඒකත් ඇත්තටම හරිම රසෙම ටිකටම අපිත් එක්ක ඉන්න කියලා බලපුවා. ආරාධනා කරනවා. ගොඩාක් ස්තුතියි.